කොහොමද ඔයාට? එහෙනම් සුබ දවසක් කියලා ආයිත් ආව ආදරෙන් පිළිගන්නවා PC Game Hut අපේ YouTube channel එකට. එහෙනම් මේ PC Game Hut YouTube channel එකෙන් අරන් එන අලුත් brand new වීඩියෝ එකට ඔයාව ආයිත් මං සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි මේ අද කතා කරන්නේ ගොඩ දෙනෙක් දන්නේ නැති දෙයක් ගොඩ කෙනෙක් ගොඩක් වෙලාවට මේ අසීරුතාවයට අපහසුතාවයට පත්වෙන දෙයක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් කලිනුත් වීඩියෝ වල කියනා වගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ අනිත් අයට බලන්න share කරන්න like එකක් දාන්න comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු අපි අද මේ මොකද්ද කතා කරන්න කියලා. අපි අද මේ කතා කරන්නේ දැන් ගොඩ දෙනෙක් දැන් මේ මෑත අවුරුදු කීපේ ලංකාවේ ගොඩක් අය විදේශ රටවලට යනවනේ රැකියාවලට එක එක රැකියාවලට විදේශවලට ගත වෙනවා. ඇත්තටම රටේ තියෙන ආර්ථික තත්ත්වය සහ රටේ තියෙන විවිධ ගැටලු හේතු කොටගෙන ගොඩක් අය රැකියාවලට විදේශගත වෙන්න බලන හැමෝම ඇහුවොත් අද ඔයාට පාරේදී හම්බ වෙන පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් ඔයා මොකද කරන්නේ? මං නම් රට යන්න හිතාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි කියන්නේ. අන්න ඒ වගේ දෙයකට වැදගත් වෙන ගොඩක් ඔයාට අවශ්‍ය වෙන දෙයක් තමයි අද අපි මේ කතා කරන්නේ. මොනවද? අපි ගොඩ දෙනෙක් විදේශගත වෙන්නේ ඒජන්සි හරහානේ. එතකොට ඔය ග්‍රීන් ඒජන්සිස් මෙන්න මේ විදිහ ඒජන්සි හරහා තමයි අපි විදේශගත වෙන්නේ. හැබැයි මේ ඒජන්සි රජයේ ලියාපදිංචි වෙච්ච ඒවා සහ නැති ඒවා තියෙනවා. එතකොට ලියාපදිංචි වෙච්ච නැති එකකින් ගියොත් ඔයාට ගොඩක් අපහසුතාවලටපත් වෙන්න වෙනවා. එහෙදි මොකක් හරි ගැටලුවක් වුණොත් ඔයාට ආයි ලංකාවට එන්න විදිහක් නැති වෙන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයා සල්ලි දීලා ඊට පස්සේ ආයි ඔයාට සල්ලි හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ගැටලු එතකොට කූට ව්‍යාපාර ගොඩක් ක්‍රියාත්මක වෙනවා මේ අද වෙනකොට මේ ලංකාවේ. එතකොට අපි මේ අද කතා කරන්නේ කොහොමද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙච්ච ඒජන්සියක් හොයාගන්නේ කියලා. කාගෙන්වත් ඒගොල්ලන්ගෙන් අහන්න දෙයක් නැහැ. ඔයාට ඒගොල්ලන්ගෙන් අහන්න තියෙන ඔයා ලයිසන් එකක් ඔයාට තියෙනවද SLBFE එකේ? තියෙනවා කිව්වොත් හරි මට ඔයාගේ ලයිසන් නම්බර් එක දෙන්න කිව්වා ඔයා ආවා. ඔයාට මේ කියන විදිහට ගිහිල්ලා මේක ලියාපදිංචි වෙච්ච එකක්ද නැති වෙච්ච එකක්ද කියලා බලන්න පුළුවන්. ඔයාට මම යන විදිහ මුල ඉඳලා කියන්නම්. ඔයා මුලින්ම Google එකට ගිහිල්ලා SLBFE කියලා ගහලා search කරන්න. එතකොට මෙන්න මේ වගේ link එකක් එනවා. මෙන්න මේකේ ඔයා open කරගන්න. මෙන්න මේ විදිහට තමයි එතකොට ඔයාට ඉන්ටර්ෆේස් එක view වෙන්නේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. හරි. එතකොට ඔයාට මේක සිංහල භාෂාවෙන් දාගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් තියන්නත් පුළුවන්. එතකොට සිංහල භාෂාවෙන් අපි ඔන්ලයින් පේමන්ට් කරන්න ඒ දේවලුත් අපි කතා කරමු. ඒ කියන්නේ මේකේ ඔන්ලයින් පේමන්ට් මේකේ කෙටි අංකය තමයි 1989 නැත්නම් 0.112 880යි 500 කියන අංක වලට කතා කරලා ඔයාට වැඩිදුර විස්තර කරන්න පුළුවන්. හරිද? එතකොට අපි බලමු කොහොමද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියක් හොයන්නේ කියලා. ඔයාට මෙන්න මෙහෙම මේ සර්ච් ඒ කියන්නේ උඩ තියෙන ටැබ් එක පේනවා. දම් පාටින් තියෙන්නේ. මේකේ ගිහිල්ලා මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. service to agencies කියන එක. මෙන්න මෙතනින් local කියන එකට ගිහිල්ලා service to license කියන එකට යන්න. agencies local service to license. ඒකට ගිහිල්ලා ඔයාට ක්ලික් කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙන්න මේ වගේ ඒ ඒජන්සි ගැන විස්තරයක් එනවා. හරිද? ඔයාට මේක මං සිංහල භාෂාවෙනුත් පෙන්නන්නම්. එතනින් පුළුවන් සිංහල භාෂාව දාගන්න. එතකොට මෙන්න මේ විදිහට තියෙනවා. හරි. හරි. දැන් ඔයාට වැඩේ ක්ලියර් නේ. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා බඳවා ගැනීමේ නියෝජ්‍ය ආයතන සඳහා සේවාවන්. ඒකේ බඳවා ගැනීමේ නියෝජිත ආයතන විදේශීය ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්. බඳවා ගැනීමේ නියෝජ්‍ය ආයතන දේශීය කියන එකට යන්න පුළුවන්. දැන් විදේශීය රැකියානේ. එතකොට බදවා ගැනීමේ නියෝජිත ආයතන විදේශීය ගිහිල්ලා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජ්‍ය ආයතන කියන තැනට ඔයාට යන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඒක ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඊට පස්සේ මෙතන දේශීය කියන එකට ගිහිල්ලා බලපත්‍රලාභීන් සඳහා සේවාවන්. ඒ අදාළ විස්තර සේවාවන් ඔයාට බලන්න පුළුවන්. මේක නම් ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ඔයාට අර කලින් විස්තරෙම බලන්න පුළුවන්. එතන ඒ විස්තර ටික ඔයාට පෙන්නනවා. හරි.
මෙන්න මට පොඩි ගැටලුවක් වුණා. මෙතනින් අපිට විස්තර ටික තමයි බලන්න පුළුවන්. බදවා ගැනීමේ නියෝජ්‍ය ආයතන දේශීය කියන එකට ගිහිල්ලා එතනින් ඒ විස්තර, බදවා ගැනීමේ නියෝජ්‍ය ආයතන විදේශීය ගිහිල්ලා එතනින් ඒ විස්තර. ඊට පස්සේ රැකියා අපේක්ෂකයින් සඳහා ලබා දෙනු ලබන සේවාවන් කියන තැනට යන්න. එතෙන්ට ගියාට පස්සේ ඔයාට ලේසි බලපත්‍රලාභී නියෝජ්‍ය ආයතන මගින් රැකියාවක් සොයා ගැනීම. ඔන්න ඔය එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ තියෙනවා වළංගු බලපත්‍රලාභී නියෝජ්‍ය ආයතන කියලා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඒකේ තියෙනවා ඉංග්‍රීසි හෝඩි අකුරු ටික A B C D E F G H මේ විදිහට. දැන් අපි උදාහරණයකට අපි හැමෝගෙම කටේ තියෙනවා green way agencies ඔන්න ඔය විදිහට. හරි. අපි එතකොට green way කියන්නේ G අකුර. අපිට G අකුර ක්ලික් කරන්න පුළුවන්. එතකොට G අකුරෙන් තියෙන සියලු agencies ඔයාලට පෙන්නනවා. හරි. අපි පහළට බලාගෙන යමු. තාම නැහැ global. Greenway agencies. ඔන්න ඔයාලට තියෙනවා Greenway agencies private limited. ඔන්න එතකොට මේක ලියාපදිංචි වෙච්ච එකක්. මේකේ හැබැයි ලියාපදිංචි වීමේ දිනය නම් තියෙන්නේ 2026 ජූලි 17. මේක දැන් expire වෙන්න තියෙන්නේ ලබන අවුරුද්ද ජූලි 17 වෙනිදා. එදාට මේකේ වැලිඩිටි පීරියඩ් එක expire වෙනවා. මේක 2026 අප්‍රේල්. ඒ විදිහට ලියාපදිංචි ආයතන ඔයාට ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේක 2025 අගෝස්තු. හරි. ඒක පෙන්ඩිං ප්‍රොසෙස් එකක් යන්නේ රෙනවල් එක. ඒක දැන් expire වෙලා තියෙන්නේ. ගල්ෆ් එක්ස්ප්‍රස් කියන ඒජන්සි එක මේක දෙසැම්බර් 2025 දෙසැම්බර් 31. තව මාස දෙකකින් වගේ එක්ස්පයර් වෙනවා. ලයිසන් ගත්ත කෙනාගේ නම, ඇඩ්‍රස් එක, දුරකථන අංකය, ඊමේල් එක, ලයිසන් නම්බර් එක. මම ඔයාලට කිව්වා නේද ඔයා ඒජන්සි එකකින් රට යන්න හිතන් ඉන්නවා නම් එතනින් මේ ඉල්ලන් එන්න කියලා මේ ලයිසන් නම්බර් එක. මෙන්න මේ ලයිසන් නම්බර් එක තියෙන්නේ මේකද හරි එකද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඒක බැලුවා නම් ඔයාලට දැනගන්න පුළුවන් මේක රජයේ ලියාපදිංචි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියක්ද කියලා. ඔයාලට මේ විදිහට ආයි එකක් පස්සට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට අදාළ ඒජන්සි එකේ නම තියෙනවා නම් පැරඩයිස් ශ්‍රී ලංකා ට්‍රැවලර්ස් කියන එක. ඒක 2026 ජූලි 14 වෙනකන් තියෙනවා. ඒකේ ලයිසන් නම්බර් එක තමයි 2091 2091 කියන අංකේ. අයිති කෙනාගේ නම, ඇඩ්‍රස් එක, දුරකථන අංක, ඊමේල් සේරම විස්තර තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් පුළුවන් හොයාගන්න රාජ්‍යයේ අනුමත විදේශ රැකියාව සඳහා යොමු වෙන්න පුළුවන් නියෝජ්‍ය ආයතනයක්. ඔන්න මම ඔයාලට අදාරගෙන ආවා ගොඩක් දෙනෙක් හොයන දෙයක්. එතකොට ඔයා දන්න අයට මේක බලන්න ෂෙයා කරන්න. කොහේ හරි රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒජන්සි එකක් මාර්ගයෙන් ජොබ් එකකට ඔයා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නාස්ති කරගන්න නැතුව මේ වගේ ඔයාට බලන්න පුළුවන් රජයේ ලියාපදිංචි ආයතනයක්ද නැද්ද කියලා. මං විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ දුරකථන අංකත් ඔයාට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒවට කතා කරලත් ඔයාට මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් මං හිතනවා මේ පොඩි වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වගේ තවත් ඔයාට වටින වීඩියෝ එකක් අරගෙන එන්නකම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්. ජය වේවා.